අයිබෝන් අදත් ඔබ හමුවෙන් අපි ඉන්සයිඩ් පොලිටික්ස් වැඩසටහනේ දෙවන වැඩසටහනෙන් අද අපි කතා කරන්න කියලා හිතුවා රනිල් වික්‍රමසිංහට එළියේ තැන්තැන්වල බයින අය, රනිල් වික්‍රමසිංහව දේශපාලන වේදිකාවේ පට්ටපතුරු ගහන අය, රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහගේ අම්මා මුත්තා නැති වෙන්න බයින අය රනිල් වික්‍රමසිංහව දැක්කම ඇයි මේ දෙකට තුනට නැමිලා ඇබරිලා විරිත්තගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධව පහුගිය දවසක මේ උත්සවයක් අතරතුර සිද්ධ වෙච්ච සිදුවීමක් නිසා තමයි අපිට හිතුනේ මේකේ තියෙන අතුලාන්ත කතාව ඔබත් එක්ක බෙදා හදා ගන්න ඕන කියලා. ඒ නිසා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රනිල්ට එළියේ බයින අය මුහුණට හම්බුනාම එයි මේ ඇඹරෙන්නේ කියලා. කතාවට යන්න කලින් අපි මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, ඔබේ වටිනා අදහස් අපිට comment කරන්න. අපේ වීඩියෝ බලන ගමන් වීඩියෝ like කරන්න. ඉතින් අපේ කතාවේ ආරම්භයට යන්න කලින් අපි පුංචි රූපරාමුවක් බලලිමුකෝ. මේ පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ සහභාගී වෙච්ච වාලුකාරාමේ ඇසළ පෙරහැර උත්සවය අවස්ථාවේදී රනිල් ඉස්සරහා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් වන ලක්මාලි හේමචන්ද්‍ර හැසිරිච්ච විදිය. අපි ඒක බලලා එල්ල අපේ කතාවේ තුටික් කරමු. ලක්මාලි හේමචන්ද්‍රලා රනිල් වික්‍රමසිංහගේ පට්ටපතුරු යවන හැටියට කවුරු හරි හිතුවද රනිල් වික්‍රමසිංහව මුන්ට හම්බුනාම ලක්මාලි හේමචන්ද්‍රලාට මේ විදිහට හීලෑ වෙලා වගේ ඉන්න පුළුවන් වෙයි කියලා. ලක්මාලි හේමචන්ද්‍රගේ මං කියන්නේ දස් සෙට් එක මිනිත්තු දාලා hina වෙනවා. හරිද? අර යටහත් පහත්ව හරියට ඇඹරිලා වගේ කතා කරන්නේ. ඊට පිටිපස්සෙන් ඉන්නවා සංස්කෘතික කටයුතු අස බුද්ධ ශාසන කටයුතු අමාත්‍යවරයා. කවුද යාගේ නම? සුනිල් සෙනවි හරි කවුරු හරි. කොන්ද ටිකක් නමාගෙන නේද? යටහත් පහත් ස්වභාවයෙන් තමයි මේ හැසිරෙන්නේ මෙතන. මේක එක සිදුවීමක් විතරයි. අපි දැක්ක රනිල් වික්‍රමසිංහව මුවට හම්බෙන ගොඩාක් ඔය රනිල් වික්‍රමසිංහ පට්ටපතුරු යන බයින විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ පිරිස් රනිල් වික්‍රමසිංහ ඉදිරියේ බොහොම යටහත් පහත් විදියට හැසිරෙනවා. මේක එක පැත්තකින් ඔවුන්ගේ පෞරුෂයේ තියෙන ප්‍රශ්නයක්. පුද්ගලයෙක් ඉස්සරහා එහෙම කොන්ද නමාගෙන යටහත් පහත්ව එහෙම ඉන්නවා කියලා කියන්නේ දේශපාලනයේ. සාමාන්‍යයෙන් පෞද්ගලික ජීවිතයේදී ගුරුවරයෙක් දැක්කම නේද ඒ විදිහට පොඩ්ඩක් කොන්ද නැමෙනවා, ඔළුව නැමෙනවා. වැඩිහිටියෙක් දැක්කම එහෙම යටහත් පහත් හැඟීමක් එනවා. තමන්ගේ පවුලේ ඥාතියෙක් එහෙම දැක්කම යටහත් පහත් හැඟීමක් එනවා. වැඩිහිටියන්ට ඒක එක පෞද්ගලික ජීවිතය. හරිද? හැබැයි දේශපාලනය ඇතුලේ මෙහෙම වීම ඇතුලේ තියෙන්නේ ඒ එක පැත්තකින් එයාගේ පෞරුෂය වෙන ප්‍රශ්නයක්. හීන පෞරුෂයක් තියෙන මිනිස්සු මේ විදියට නැති තැන හයියෙන් කෑ ගහලා, ගේමිල්ලලා, පට්ටපතුරු ගහලා. හරිද? මේ ජනතාව වික්‍රමනේ සියලු දෙනා ඔබට මතක ඇති මේ ආණ්ඩුවේ ආපු අලුත ඔය බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා රනිල් ගැන කොහොමද කතා කරේ? නේද? විමල් රත්නායක එහෙම කිව්වා රනිල් වික්‍රමසිංහව ඒ කියන්නේ පිටරට ආයතනත් එකතු කරගෙන හරි පිටරටින් හරි පරීක්ෂණ ආයතන මෙහෙට ගෙනල්ලා මේ බටලන්ද ගැන හොයලා රනිල් වික්‍රමසිංහට එයාගේ ජීවිතයේ අවසාන කාලේ හිරගෙදර ඉන්න පුළුවන් වෙන විදියට දඬුවම් දෙනවා කිය. ඔය මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එහෙම අඬමින් කතා කරේ. ඔබට මතක ඇතිනේ. රනිල්ව එල්ලනවා කිව්වා. සිරස එහෙම එකතු කරගෙන ටිල්ලින් සිනවල අපි දැක්කා රනිල්ට එරෙහිව සජීවී සාක්ෂි තියෙනවා, ඇහින්දිට සාක්ෂි තියෙනවා. මේ රනිල් මේ බටලන්ද ඇවිල්ලා ඒකට ඇවිල්ලා කරපු සිදුවීම් සම්බන්ධව සාක්ෂි තියෙනවා. මේ සියල්ල පාවිච්චි කරලා රනිල්ව එල්ලනවා කියන තැනට ආවා. රනිල්ව පට්ටපතුරු ගැහුවා වේදිකාවල. හැබැයි ඒ සියලු දෙනා නැවත රනිල්ව මූලට හම්බුනාට පස්සේ අපිට තියෙන්නේ සුගතව කතා කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ හැසිරීම යටහත් පහත් විදිහට බය ආදු විදියට අර ප්‍රින්සිපල් දැක්කම ළමයි නිකන් ඇඹරෙනවා වගේ. මේ මොකද්ද මේ? නේද? විශේෂයෙන් ලක්මාලි හේමචන්ද්‍ර වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ රූපවාහිනී වැඩසටහන් වල කතා කරන හැටි ඔබ දන්නවනේ. එහෙම කෙනෙක් රනිල් වික්‍රමසිංහ සම්බන්ධව යාලා දක්වන අදහස් ඔබ අහලා තිනේ. එහෙම කට්ටිය රනිල් වික්‍රමසිංහව මූලට හම්බුනාම හැසිරෙන්නේ මෙන්න මේ විදියට.
එක පැත්තකින් මේගොල්ලන්ට තියෙන පෞරුෂත්වයේ ප්‍රශ්නය. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ නොවෙන්න හරිද කිසිම දවසක ඔය කිසිම කෙනෙක්ට ආණ්ඩු බලයක් ගන්න හෝ ඇවිල්ලා මන්ත්‍රීකම් කරන්න ඇමතිකම් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අවසන් වෙච්ච ජනාධිපතිවරණය ගත්තොත් එහෙම ඒකේ වෙනස ඔබ දන්නවනේ. ඔබට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දෙවෙනි මනාපෙන් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණපත් උනේ. හරිද? යම් කිසි විදියකට ඒ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරඟ නොකළා නම් ඒ ජනාධිපතිවරණයේදී ජනාධිපති බඩපත් වෙන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය අඩපණ වුණේ අඩාල වුණේ ඒ සජිත් ප්‍රේමදාස එන්න නියමිතව තිබුණු ඡන්ද ප්‍රමාණයක් දෙකට බෙදුනේ රනිල් වික්‍රමසිංහගේ ආගමනයක් එක්ක. රනිල් වික්‍රමසිංහ තුන්වෙනියෙක් විදියට ඇවිල්ලා පළවෙනියා සහ දෙවෙනියා අතර හිට ගැනීම තමයි මේ තරගයේ තීරණය වෙනසකට පත් වුණේ. එතකොට ලක්මාලි හේමචන්ද්‍රලා එළියේ මොනවා කිව්වත් පාර්ලිමේන්තුව තුළ මොනවා කිව්වත් රූපවාහිනී වැඩසටහන වල මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ ඉස්සරහා මේ විදියට බය අඩු විදියට නෝන්ජල් විදියට හැසිරෙන්න ඕන තමයි. ඇයි? ලක්මාලි හේමචන්ද්‍ර කියලා කියන්නේ අපි අහලා නැහැ දේශපාලනයේ යාගේ නම. අහලා තියෙනවද කවුරුද? අහලා නැහැනේ. එතකොට ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවට පත් වුණේ ජාතික ලයිස්තු වෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඒ වෙලාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණා නම් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්නේ නැහැ කියලා කියන්නේ මේසා විශාල මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ජාතික ජන බලවේගයෙන් ලැබෙන්නේ නැහැ. එතකොට ලක්මාලි හේමචන්ද්‍රලා වගේ නිකන් සිප්පි කෑලි වලට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු වෙන්න බැහැ. ඒතරන්න ඒ අර්ථයෙන් ගත්තම තමට මන්ත්‍රී ආසනයක් අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තු කැන්ටිනෙන් තුන් වේල කන්න අවස්ථාව හදලා දීපු මිනිස්සයා ඉදිරියේ යටහත් පහත්ව බොහොම බය අඩු විදියට නෝන්ජල් විදියට නේද මෙව දෙකට ලැබිලා hina වෙලා එහෙම ඉන්න එක ඒගේ මුළු හදවතින්ම සිද්ධ වෙන දෙයක්. ඒක අර ඇඟෙන් මෙනවා කියලා කිය. ඇඟෙන් මෙන දෙයක්. අනිත් එක තමයි දේශපාලනය ඇතුළේ රනිල් වික්‍රමසිංහගේ අත්දැකීම් ප්‍රමාණය සහ ඔය කය ගහන හැමෝගෙම දේශපාලන ජීවිතයට වඩා වැඩි කාලයක් ඔහු ජීවිතේ දේශපාලනය කරලා තියෙනවා. සමහර අයගේ සමහර අය ජීවත් වෙලා තියෙන වයසට වඩා දෙගුණයක් රනිල් වික්‍රමසිංහ දේශපාලනය ඇතුළේ දේශපාලකෙක් විදිහට ඉඳලා තියෙනවා. අනිත් පැත්තෙන් වසර ගණනාවක් අවස්ථා ගණනාවක් විපක්ෂ නායකවරයෙක් අග්‍රාමාත්‍යවරයෙක් අවසානයේ ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරයා බවට ඔහු පත් වෙන්නෙත් තනි මන්ත්‍රී ආසනයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙවන්ත අර්බුදයක් රටේ තියෙන වෙලාවේ ඔහු ඒ තනතුරු බාරගන්න. ඒක බාරගත්ත විදිය ඒක ඔහුට ඒ තනතුරට යන්න පාර කැපිච්ච විදිය ඔහුට ලැබිච්ච සහායන් සම්බන්ධව විවේචන තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධව විවිධ කතා තියෙන්න පුළුවන්. කොහොම වුණත් මම කියන්නේ දේශපාලකයෙක් විදියට ඔහු එතෙන්ට ගියපු විදිය. ඔහු ඒ තනතුර දක්වා විධායක ජනාධිපති ධූරයේ දක්වා ගියපු විදිය. ඔය ජයිපි කට්ටිය කරන 8 වෙනි ජනාධිපති 8 ජනාධිපති ඒව අදාළ නැහැ. ඔහු ජනාධිපති ධූරයට පත් වුණා තනි മന്ത്രിවරයෙක් විදියට ඇවිල්ලා. ඒක නිසා දේශපාලනය ඇතුලේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ලංකාවේ දේශපාලනය ඇතුලේ වෙනස්ම විදිය අයිකන් එකක්. රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන දක්ෂිණාසික දේශපාලන කඳවුර නිසා අපි දක්ෂිණාසික දේශපාලන කඳවුරේ මිනිස්සු නිසා අපිට රනිල් වික්‍රමසිංහ සම්බන්ධව තියෙන්නේ ඒ කියන්නේ වෙනස් විදියේ හැඟීමක් සහ වෙනස් විදියේ ගෞරවයක් ඒක රෙස්පෙක්ට් එකක්. අපි රනිල් වික්‍රමසිංහ මුවට හම්බුනොත් කවදාක රනිල් වික්‍රමසිංහ ඉස්සරහා ඇඹරෙන්න නැමෙන්න එහෙම විරිත්තක් නැහැ. මොකද අපේ කඳවුරේ නායකයෙක් කියලා. අපිට ඒක තියෙනවා. හැබැයි මේ ලක්මායිලා වගේ එළිය රනිල් වික්‍රමසිංහගේ පට්ටපතුරු යවන කට්ටියට රනිල් වික්‍රමසිංහ මුවට හම්බුනාට පස්සේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ. හරි. කොන්ද කෙලින් තියාගෙන ඉන්න තරම් පෞරුෂයක් නැහැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න තරම් ශක්තියක් නැහැ. මොකද එයාලා දන්නවා ඇත්තටම එයාලා කවුද කියලා. තමන්ගේ බර තමන් දන්නවා. ලක්මාලි හේමචන්ද්‍රට තියෙනවා අදහසක් ලක්මාලි හේමචන්ද්‍ර කියන කෙනා කවුරු කොහොම කෙනෙක්ද කියලා. ලක්මාලි හේමචන්ද්‍රගේ ඇත්ත කැපැසිටි එක ලක්මාලි හේමචන්ද්‍ර දන්නවා. එතකොට රනිල් වික්‍රමසිංහ දැක්කට පස්සේ ඉබේටම ඔළුව නැමෙනවා, කොන්ද නැමෙනවා,
ඇඟ වේවුලනවා දට්ටි කිරීට පැනලා hina වෙන්න ඒක ඇඟෙන් එනවා ඒක තමයි මෙතන වෙන්නේ ඒක නිසා ඔය මොනා අයියලාට හරි අපි කියන්නේ ඔය කඳුරු රනිල් වික්‍රමසිංහ පට්ටපතුරු ගහනවනේ අපි දැක්කනේ විජිත හේරත්ලා රයා මෙයා හැමෝම රනිල් වික්‍රමසිංහ දැක්කම හැසිරීම මේ වගේ තමයි ජවිපේ සියලු දෙනා රනිල් වික්‍රමසිංහ ඉස්සරහා හැසිරෙන විදිය තමයි මේ ලක්මාලි හේමචන්ද පෙන්නුවේ ලක්මාලි හේමචන්දගේ හැසිරීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ රනිල්ට බයින හැමෝම රනිල් ඉස්සරහා හැසිරෙන විදියේ කැඩපත හරිද ඒක නිසා ඔය කෑ ගහන අය අපි කියන්නේ අපි වචෙන්ට අපි කතාවටත් කියවනේ බුරණ බල්ලෝ හපා කන්නේ නැහැ කියලා හරිද ඉතින් ඒක ඔප්පු වෙන තැනක් තමයි මේ ඒ නිසා ඔය බුරුට කෑ ගහන අයට බුරුට සද්ද දාන අයට නිස්කාරණේ බය වෙන්න ඕනේ නැහැ හරි අපි ලාංකීය දේශපාලන ඇතුළේ හැමෝටම කියන්නේ ඔය බොරු සද්ද දානවනේ අරම කරනවා මේව කරනවා කිසි දෙයකට බය වෙන්න එපා ඒගොල්ලෝ ඇත්තටම ඒ පුද්ගලයාට සම්මුඛුණාට පස්සේ ඇත්තටම ඒ දෙයට මුහුණ දුන්නාට පස්සේ ඒගොල්ලන්ගේ හැසිරීම තමයි මේ ලක්මාලිගේ හැසිරීම. ඉතින් ඒකත් මතක් කරමින් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරමින් ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න කියලා මතක් කරමින් අපේ වීඩියෝ බලගම වීඩියෝ like කරන්න කියලා ආදරණීය ඔබට මතක් කරමින් අපි සමු ගන්නවා. තවත් මාතෘකාවකින් අපි හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාට ජය වේවා.